හලෝ වෙල්කම් කියලා ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්නවා මොහාස් ඩයරි YouTube channel එකට. ඉතින් රැකියාවක් කරනවට වඩා පිටිසර ගමකට ඇවිල්ලා ගොවිතැන් කරන එක හොඳයිද කියලා හොයාගෙන යන ගමනේදී අපිට විශාල අභියෝගයක් ආවා. ඒ තමයි මේ රටටම ආපු විශාලම ව්‍යසනය දිත්තා සුලිකුණාටුව. ඉතින් මේ දිත්තා සුලිකුණාටුවෙන් මේ අපි ඉන්න ඒරියා එකට පස්සර මඩොල්සිම ඒරියා එකට වෙලා තියෙන හානිය මොන වගේද කියලා ඔයාලා රූපවාහිනියෙන් සමාජ මාධ්‍ය වලින් මොනතරම් දකින්න ඇති. ඒ වගේම අපේ ගමට කොහොමද මේ සුලිකුණාටුව බලපාලා තියෙන්නේ කියලා මම ඔයාලට කලින් වීඩියෝ එකක් කරා. ඉතින් ඒකෙත් ඔයාලට පෙන්නුවා සෑහෙන පාරේ සමහර තැන් ආයවල් ගිහින් තියෙන්නේ. ඒ වගේම වෙල් ආයවල් පිටින් විනාශ වෙලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට කිව්වා මේ channel එක පටන් ගන්නකොට මේක ඇවිල්ලා මිනිස්සෙගේ ලයිෆ් ස්ටෝරි එකක්. ඉතින් මේ ලයිෆ් ස්ටෝරි එකේ අපිට හරියන තැන් වර්ධින තැන් හැම දෙයක්ම ඔයාලට පෙන්නනවා කියලා. ඉතින් ඒ වගේ අපිට ආපු ලොකු අභියෝගයක් තමයි මේ සුලිකුණාටුව මේ ස්වභාවික ව්‍යසනය. මොකද මේ ව්‍යසනයේ හින්දා අපි කරන්න හිතාගෙන හිටපු වැඩ ගොඩක් අපිට කල් දාන්න වුණා. වැඩ කල් දාන්න වුණාට අපිට මේ දවස්වල නිකන් ඉන්න බෑ. මොකද අපි රැකියාවක් නැහැ. අපි ආදායම් මාර්ග පුළුවන් තරම් ජනිත කරන්න ඕනේ. අපි යන්නේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක හොයාගෙන. ඉතින් ඒ හින්දා අපි අලුතෙන් වැඩක් පටන් ගන්න කියලා හැදුවා. අපි යන්න හදන්නේ ස්කොච් බොනට් වගාවට. එතකොට ස්කොච් බොනට් කියන්නේ ඔයාලා මේ හැමෝම දන්න නයිමරිස්. ඉතින් අපි අද ස්කොච් බොනට් ඩාර්ක් ග්‍රීන් ජම්බෝ කියන ප්‍රභේදයෙන් බීජ ගෙන්නගෙන තියෙන්නේ. ඒ වගේම මම මීට කලින් වගා කරපු මිනිස්සෙක් නෙවෙයි. මං උදේ ඉඳන් රැ වෙනකම් පුටුවක වාඩි වෙලා රස්සාවක් කර කර හිටපු මිනිස්සෙක්. ඉතින් මම වගාව ගැන දන්නේ නැති හින්දා කෘෂිකර්මික ආයතනයකින් මේ සම්බන්ධයෙන් උපදෙස් අරගෙන තමයි එයාලා කියන විදිහට තමයි මේ දේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම දන්නේ මේක හරියයිද වරදීද කියලා. අපි හිතනවා මේක හරියයි කියලා. ඉතින් අද අපි යන්නේ බීජ තවාන් දාගන්න. ඉතින් බීජ තවාන් දාගන්න එක මුලින් ඉඳන් අගටම ඔයාලට කියලා දුන්න ප්‍රොසෙස් එකේම පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ වීඩියෝ එක දැකලා තව කෙනෙක්ට ඒ දේ කරන්න පුළුවන් විදිහට තමයි අපි පෙන්වන්න හදන්නේ. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ මම මේ channel එක පටන් ගන්නකොටම ඔයාලට කියපු දෙයක් තමයි රුපියල් 10000කින් 15000කින් පටන් ගන්න පුළුවන් ව්‍යාපාර අවස්ථා මොනවාද කියලා ඔයාලට පෙන්වන්න හදනවා කියලා. ඉතින් මේකත් ඒ වගේ ව්‍යාපාර අවස්ථාවක් තමයි. මොකද අපි මේ ස්කොච් බොනට් වගා කරන්න හදන්නේ ගෙදර පාවිච්චිට නයිමරිස් කරල් දෙක තුනක් කඩා ගන්න බලාපොරොත්තු වෙන්නේ වෙයි. වාණිජ වගාවක් විදිහට තමයි කරන්න හදන්නේ. එතකොට ඕනෑම වගාවක් වුණත් වාණිජ අරමුණින් කරනවා නම් ඒ කියන්නේ විකුණන්න බලාගෙන කරනවා නම් ඒකත් එක්තරා විදිහක බිස්නස් එකක් ආයෝජනයක්. ඉතින් මේකට මට රුපියල් 10000ක් 15000ක් වගේ තමයි වියදම් වුණේ මේ බීජ ගන්නයි තවන් තැටි ඒ වගේම පොහොර ආදී මිලදී ගන්න. ඉතින් අපි මේකට ඉඩකඩම් අරගෙන වගා කරන්නේ නැහැ. අපි මේ ගෙවත්තේ තියෙන ඉඩවලම ග්‍රෝ බෑග්ස් වල තමයි හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් අපි මේක එකපාරටම මහා පරිමාණයෙන්ම කරන්නේ නැතුව පැල 250ක් 300ක් වගේ ප්‍රමාණයකින් මේක මුලින්ම අත්හදා බලලා මේක හරියනවද කියලා බලලා ඉස්සරහට මේක වැඩි දියුණු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේම මට තව පෙන්වන්න අවශ්‍ය දෙයක් තියෙනවා යාළුවනේ. ඉතින් ඔයාලා මේ රැකියාවක් කරන එකෙන් ඔයාලගේ කාලය කොච්චර වෙන ආයතනයක දියුණුවක් වෙනුවෙන් කැප කරනවද කියලා පෙන්වන්න අවශ්‍යයි. ඔයාලට පෙන්වනවා අපි පළවෙනි ආයෝජනයේ විදිහටම කරේ ගම්මිරිස් වල ආයෝජනය කරපුවා. ඉතින් ඒකේ අපිට මාස 3ක් වගේ තමයි වැඩ තියෙන්නේ අවුරුද්දකට. මේ වුණාට අපිට අවුරුද්දටම ඇති වෙන්න පුළුවන් තරම් ආදායමක් ගන්න පුළුවන්. ඒ කියන්නේ සල්ලි ගහක් කියලා මම ඔයාලට කියලා දුන්නා ඒකෙදි. ඉතින් දැන් අපිට එතනින් අවුරුද්දෙන් මාස 3ක් ගිහින් තියෙනවා. නමුත් අපිට තව මාස 9ක් එහෙම පිටින්ම තියෙනවා. තව ආදායම් මාර්ග ජනිත කරගන්න. ඉතින් මේ වගාව අපි පටන් ගත්තත් මේක අපි ග්‍රෝ බෑග්ස් වල හිටවන හින්දා අපිට ලොකුවට මහන්සි වෙන්න දෙයක් නැහැ. ඉතින් දවසටම පැය එකමාරක් දෙකක් වගේ මහන්සි වෙලා උදේවරුවක පොහොර ටික දාගෙන බෙහෙත් ටික දාගෙන බලාගෙන යන්න තමයි තියෙන්නේ. ඒත් ඉතින් අපිට දවසේ ඉතුරු වරුව එහෙම පිටින්ම තියෙනවා. තව වැඩක් වෙනුවෙන් යොමු වෙන්න. ඉතින් අපි එක ආදායම් මාර්ගයකට හිර වෙන්නේ නැතුව තව ආදායම් මාර්ග අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේම මේ කෘෂිකාර්මික ආයතනෙන් සාමාන්‍යයෙන් නයිමරිස් පර්චස් 10ක පැල 600ක් වගේ වගා කරගන්න පුළුවන් නම් අපිට මාසෙකට රුපියල් 67500ක් 70000ක් වගේ දල ආදායමකට යන්න පුළුවන් කියලා. ඒ වගේම පර්චස් 10න් එහාට ගිහිල්ලා පොඩ්ඩක් පැල 750කට 800කට වගේ යන්න පුළුවන් නම් අපිට මාසෙකට ලක්ෂයක් විතර කිසිම කේස් එකක් නැතුව උපයන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ මේක ඇත්තක්ද නැත්තක්ද කියලා. ඉතින් අපි බලමු මේක අපිට ඒ කියන විදිහටම සාර්ථක කරගන්න පුළුවන් වෙයිද කියලා. රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා වීඩියෝ එක අවසන් වෙන තෙක්ම බලන්න. අපි මේ තවාන දාන තැන ඉඳන් බීජ හිටවන තැන ඉඳන් පියවරෙන් පියවර හැම දෙයක්ම අස්වැන්න නෙලලා අස්වැන්න විකුණන තැනට වෙනකම්ම ඔයාලට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. මොකද තව කෙනෙක්ට මේ දේ බලලා පාඩමක් ඉගෙන ගන්න පාඩමක් උගන්වන එක තමයි මගේ අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. බොහොම ස්තුතියි මගේ වීඩියෝස් බලනවට මාව සබ්ස්ක්‍රයිබ් කරනවට. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක බලන කට්ටිය මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. එතකොට තමයි මේ වීඩියෝ එක තවත් ඔයා වගේ කෙනෙක්ට බලන්න පුළුවන් වෙන්නේ. කමෙන්ට් එකක් දාන්න. ඉතින් බොහොම ස්තුතියි මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට හැමෝටම. අපිට මුලින්ම ඕන වෙනවා මෙන්න මේ විදියට සීඩ්ස් ට්‍රේ. කියන්නේ තවන් තැටි. එතකොට ඔයාලට මේක තවානක් පොළවේ කොටලා වුණත් දාගන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් ගන්න පුළුවන් නම් ලේසි. ඇග්‍රිකල්චර් ෂොප් වල තියෙනවා ගන්න එච්චර ලොකු ගාණක් වෙන්නෙත් නැහැ.
ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට මුලින්ම මතු පිටපස් ටිකක් අරගෙන ඒක හොඳට හලා ගන්න ඕනේ. එතකොට මතු පිටපස් කියන්නේ පොළවේ ගොඩක් යටට හාරන්නේ නැතුව උඩම හරිය තියෙන පස් තට්ටුවට තමයි මතු පිටපස් කියන්නේ. මෙන්න මේ විදිහට හොඳට ඒ කියන්නේ ගල් කැට බොරළු කැට අයින් වෙනකන් හලා ගන්න ඕනේ. හලාගෙන තමයි අපි මේ පස් මිශ්‍රණය හදාගන්නේ. එතකොට මේ පස් මිශ්‍රණයට සාමාන්‍යයෙන් ඕනේ මතු පිට පස් එකයි කොම්පෝස්ට් එකයි කොහුබත් එකයි. එතකොට අපිට මෙතනදී කොහුබත් හොයාගන්න විදිහක් තිබ්බේ නෑ. ඒ හින්දා අපි මතු පිට පස් දෙකයි කොම්පෝස්ට් එකයි විදිහට තමයි මේක ගියේ. එතකොට ඔයාලා කොහුබත් දාන්න නැත්නම් මතක තියාගන්න ඕනේ කොහුබත් වලට මේ පසේ තෙතමනය හොඳට රඳා පවත්වා ගන්න හැකියාවක් තමයි තියෙන්නේ. කොහුබත් දාන්න නැත්නම් ඉක්මනට මේ තවාන වේලෙන්න බලනවා. ඉතින් එතකොට තවාන වේලෙන සැරයක් ගන්න ඔයාලා වතුර එකතු කරගන්න වග බලා ගන්න ඕනේ කොහුබත් ගත්තේ නැති වුණොත් එහෙම. අට ගූවල්ලනා කොහොම හරියන්නේ මේ මිශ්‍රණය මේ විදිහට අපි හොඳට කලවම් කරගන්න ඕනේ කොම්පෝස්ට් ටිකයි මතු පිටපස් ටිකයි හොඳට මිශ්‍ර වෙන විදිහට. ඊට පස්සේ අපි මේ පස් මිශ්‍රණය මෙන්න මේ විදිහට තවන් තැටි වලට පුරව ගන්න ඕනේ. හොඳට තවන් තැටි තද වෙනකම්ම මේ පස් පුරව ගන්න ඕනේ. එතකොට මේ සාමාන්‍යයෙන් පස් තද වුණාට අපි වතුර එකතු කරනකොට මේක ආපහු බුරුල් වෙන හින්දා හොඳට ටිකක් වැඩිපුරත් එක්කම පස් එකතු කරගන්න ඔයාලා වග බලා ගන්න. මෙන්න මේ විදිහට පුරවගත්ත තවන් තැටිවලට අපි දැන් දිලීර නාශක එකතු කරගන්න ඕනේ. කියන්නේ මේ පසේ තියෙන දිලීර අහිතකර දිලීර විනාශ වෙන විදිහට දිලීර නාශක එකතු කරගන්න ඕනේ. අපි මේ සඳහා භාවිතා කරන්නේ CIC කැප්ටාන්. එතකොට කැප්ටාන් දිය කරගන්නකොට සාමාන්‍යයෙන් වතුර ලීටරයකට ග්‍රෑම් 1.2ක් වගේ එන විදිහට තමයි දිය කරගන්න ඕනේ. එතකොට අපි මෙතන ලොකු තවානක් යොදා ගන්න නැති හින්දා පොඩි තවානක් දාන හින්දා අපි නම් වතුර ලීටර 3කට වගේ තමයි කැප්ටාන් දිය කරගත්තේ. එතකොට කැප්ටාන් මේ විදිහට තවන් තැටි වලට එකතු කරගත්තට පස්සේ ඔයාලා වෙනම මේ මිශ්‍රණයම ටිකක් තියාගන්න ඕනේ කැප්ටාන් එකතු කළා. එකතු කරගෙන පැය 24ක් ඒ කියන්නේ දවසක් තිබ්බට පස්සේ තමයි අපි බීජ හිටවන්නේ ඕන. එතකොට මේ කැප්ටාන් දිය කරගන්නකොට ඔයාලගේ අතේ ගෑවුනොත් එහෙම අත හොඳට සබන් දාලා හොදගන්න නියපොතු ඇතුළෙත් එක්ක මොකද මේක විස ඉතින් වසක් තමයි මේ කැප්ටාන් කියන්නේ. ඉතින් අත හොඳට හොදගන්න බලාගන්න. එහෙම නැත්නම් ග්ලව්ස් එකක් වගේ යූස් කරලා පාවිච්චි කරන එක හොඳයි ඉතින් ඔයාලගේ ශරීර සෞඛ්‍යයට. මෙන්න මේ විදිහට දිය කරගත්ත කැප්ටාන් මිශ්‍රණය මෙන්න මේ තවන් තැටි වලට හොඳට මේ පස් ටික තෙමනකන් තෙත බරිත වෙනකන් ඉස ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ තවන් තැටි බීජ රෝපණය කර ගැනීම සඳහා මෙන්න මේ විදිහට පොඩි ඉරටු කෑල්ලක් කෝටු කෑල්ලක් වගේ අරගෙන හොඳට හිල් විද ගන්න ඕනේ. මේ හිල් වලට තමයි ඊට පස්සේ අපි බීජ දාන්නේ. ඊට
ඊට පස්සේ මෙන්න මේ විදිහට බීජ අරගෙන මෙන්න මේ එකින් එකට මේ හැම කොටුවකටම බීජය ගානේ යොදා ගන්න ඕනේ. ඉතින් ටිකක් වෙලා යන වැඩක්. ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක්. ඉතින් පරිස්සමට මෙන්න මේ විදිහට බීජය ගානේ දාගෙන මේක හොඳට වහන්න ඕනේ. ඊට පස්සේ තවත් සෙන්ටිමීටර භාගයක වගේ පස් තට්ටුවක් තිබ්බනම් ප්‍රමාණවත් කියලා කියන්නේ. ඉතින් මං ඔයාලට එදා කිව්වා කැප්ටාන් දිය කරගන්නකොට වෙනම පස් මිශ්‍රණයක් තියාගන්න තවන් තැටියට එක් කරගන්න නැතුව කැප්ටාන් එකතු කරලා කියලා මෙන්න මේ හිල් වහන්න තමයි වෙනම පස් මිශ්‍රණයක් තියාගන්න කියන්නේ. ඊට පස්සේ අපි මේ තවන්තරි ටික ඉතාමත් පරිස්සම් සහගත තැනකින් කොහෙන් හරි අරන් තියාගන්න ඕනේ. ඉතින් අපේ ගෙදර කුකුලෝ ඇති කරන හින්දා කුකුලෝ පොඩි කරයි කියලා තාත්තා මේ ටික උස්සකින් තියන්න කියලා පොඩි මැස්සක් වගේ ගහලා දුන්නා. ඒකට තමයි අපි තියන්නේ. ඉතින් වැස්සට තෙමෙන්නේ නැති වෙන්න UV පොලිතින් එකකින් වගේ ආවරණය කරගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මං හිතනවා බීජ තවන් කරගන්න ආකාරය ගැන ඔයාලට පැහැදිලි දැනුමක් මේ වීඩියෝ එකෙන් ලැබෙන්නේ නැති කියලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් අදට සමුගන්නවා ඊළඟ දවසෙත් හමුවෙමු අපි මේ වගාව ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා ඔයාලට හැම පියවරෙන් පියවරම පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. බොහොමත්ම ස්තුතියි.